අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ Samsung Galaxy A56 5G ෆෝන් එක ගැන. 2026 අලුත් අවුරුද්දට යකෙක් වගේ වැඩ කරන්න පුළුවන් සුපිරි ෆෝන් එකක්. ඒ විතරක් නෙමෙයි අවුරුදු 6ක් 7ක් එක දිගට අප්ඩේට් දෙන සුපිරි ෆෝන් එකක් තමයි. ලැබුවා 2026 අලුත් අවුරුද්ද. ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්නේ කියලා ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම. 2026 අලුත් අවුරුද්ද මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ අවුරුද්දේ මම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. ඒ තමයි මගේ channel එක බලන පළවෙනි පාර නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell notification එකත් on කරන්න. අලුතින්ම ගේන වීඩියෝ ඔයාලා අතරට අරගෙන එන්න ඕන නිසා. මචං වීඩියෝ බලන අයගෙන් 130ක් වගේ තමයි channel එක subscribe කරලා මගේ වීඩියෝ බලන්නේ. ඊටු 70ක් වගේ ප්‍රමාණයක් තවම මගේ channel එක subscribe නොකර තමයි මගේ වීඩියෝ බලන්නේ. ඉතින් එයාලගෙන් මං ආදරෙන් ඉල්ලනවා ප්ලීස් පොඩි වෙලාවක් කරා මගේ channel එක subscribe කරන්න කියලා. මට ඒක ලොකු දෙයක්. මොකද මගේ channel එකට සහ මට ඒ වගේම තමයි මම හිතනවා මගේ YouTube අනාගතය වෙනුවෙන් ඔයාලා මං වෙනුවෙන් සහ මගේ YouTube channel එක වෙනුවෙන් කරන ලොකුම උදව්ව කියලා. මගේ channel එක subscribe කරපු අයටත් මගේ වීඩියෝ බලපු අයටත් ඒ වගේම අන් අයට බලන්න මගේ වීඩියෝ share කරපු ඔයාලටත් හැමෝටම මගේ හද පිරි ගෞරවය පුද කරනවා මේ වෙලාවේ. ඒකම 2026 අලුත් අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් ලොකු දෙයක් කරන්න මගේ හිතේ තියෙනවා. ප්ලීස් පොඩි වෙලාවක් අරන් මගේ channel එක subscribe කරන් යන්න. තව දෙයක් කියන්න ඕන. Samsung phone ගැන මගේ හිතේ එච්චර හොඳ ආකල්පයක් නෙමෙයි තිබ්බේ. මොකද අහන ගොඩ දෙනෙක් කිව්වේ Samsung phone එක කාලයක් යද්දි slow වෙනවා කියලා. අවුරුද්දක් වගේ පාවිච්චි කරාම ස්ලෝ වෙනවා කියලා. හැබැයි Samsung වලින් මෙන්න මේ A series එක ගෙවුවට පස්සේ මගේ හිතේ තිබ්බ ඒ සැකේ දුර වෙලා ගියා. අනිත් එක තමයි Samsung A56 කියන්නේ ඉතාමත්ම සුපිරි ෆෝන් එකක්. iPhone 13 එකත් එක්ක උනත් කර හැප්පෙන්න පුළුවන් සුපිරිම ෆෝන් එකක් කිව්වොත් ඔයාලා පිළිගන්නවද? ඉතින් iPhone second hand එකක් ගන්න හිතන් ඉන්න ඔයාලට මෙන්න මේ Samsung A56 ෆෝන් එක ඉතාමත් සුපිරියක් කියලා මම හිතන් ඉන්නවා. මොකද මේ Samsung A56 එකේ තියෙන AI features එක Apple phone වලට හැප්පෙන්නවත් බෑ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි ඉක්මනටම යමු review එකට. Liberty Plaza එකේ තියෙන iClass mobile shop එකෙන් තමයි මම ෆෝන් එක ගත්තේ. අපි එහෙනම් unbox එකට යමු. මේ විදිහට මම ෆෝන් එක ගන්නවා විදිහට. ඒකම යාළුවගෙන් මට හම්බුණා ෆෝන් එකට back cover එකක්. ෆෝන් එකට charger එකක් හම්බුණා Samsung. ඔයාලට පේනවාද Samsung Galaxy A56 5G කියලා box එක ගහලා තියෙනවා. ලස්සනට මෙන්න මේ වගේ box එක තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන ෆෝන් එක ගහලා තියෙන made in Vietnam. Vietnam brand එකේ ෆෝන් එකක් තමයි මට හම්බුනේ. Vietnam brand එක ටිකක් හොයාගන්න අමාරුයි. එක්ක Indian හරි නැත්නම් Chinese හරි තමයි තියෙන්නේ. මගේ වෙලාවද දන්නේ නැහැ. ඉතින් මං ගිය වෙලාවෙත් Vietnam brand එක තිබ්බේ. අපි එහෙනම් unbox කරගමු. box එක මම මේ විදිහට open කරගන්නවා. ඔයාලට පේනවා ඇති ෆෝන් එක මෙන්න මේ විදිහට ලස්සනට pack කරලා තියෙනවා. SIM එක ගලව ගන්න මේ tool එක තියෙනවා. charger එකක් නැහැ මෙයාලගේ. දැන් ඔයාලා දන්නවා අලුතින් එන smartphone වලට charger එකක් ඉන්නේ නැහැ. charger cable එක ඇවිල්ලා තියෙනවා. මේකත් මේ විදිහට ගන්නවා. එකක් තියා ගන්නවා. තව මේකෙදි පොඩි paper තියෙනවා ෆෝන් එක ගැන විස්තර තියෙන. මේකත් මම මෙහෙම තුඩ දා ගන්නවා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මට මේ වෙලාවේ. ඔයාලට පේනදී charger එක C port charger cable එකක් තියෙන්නේ. දැන් ගොඩක් ෆෝන් වලට USB port එක එන්නේ නැහැ. USB type C port එක තමයි එන්නේ. දෙපැත්තම ඔයාලට පේනදී USB type C port එකක් තියෙන්නේ. වෙන්න මේ විදිහට මම ෆෝන් එක ගන්නවා. මේ box එකත් මම මෙහෙම පැත්තකින් තියා ගන්නවා. ඔයාලට පේනවා ඇති මෙහෙම cover කරලා තියෙන්නේ. glass එකටත් sticker එකක් අලවලා තියෙනවා යාලා. ෆෝන් එකත් මම මෙහෙම තියා ගන්න පොඩ්ඩක්. මම මේ box එක පැත්තකින් තියා ගන්නවා. cable එකත් මම පැත්තකින් තියා ගන්නවා. ඉතින් ඔයාලට පේන ෆෝන් එක ගත්තන් පස්සේ මම මෙන්න මේ විදිහට මේ sticker එක මම මෙතනින් අල්ලලා මෙහෙම ගලව ගන්නවා. sticker එක මම අයින් කරගත්තා. ඔයාලට පේන ඇති ෆෝන් එක අතර ගත්තන් පස්සේ අර මාර professional ගතියක් professional look එකක් තියෙන මේ ෆෝන් එකේ. ඔයාලට පේන ඇති camera setup එක උනත් Samsung S23 S24 S25 එකට වඩා වෙනස්. M series එකෙත් MCS නෙමෙයි Samsung A series එකේ අනිත් ෆෝන් වල තියෙන කැමරා එක ගත්තට පස්සෙත් ගොඩක් වෙනස් විදියට තමයි තියෙන්නේ. ඒ වලට පේනද කැමරා එක බැලුවම පස්සේ මාරම ලුක් එකක් තියෙනවා කැමරා සෙටප් එකේ. matte black frame එකක් තියෙන්නේ. වටේම matte black frame එකක් එක්ක. ඉතින් මේකේ කලර් එක ගත්තන් පස්සේ olive green කලර් එකයි white තියෙනවා. ඒ වගේම black තියෙනවා. ඉතින් මම අරගත්තේ black කලර් එක.
මේක ඔයාලට පේනවා ඇති ෆෝන් එකේ ෆ්‍රේම් එක. මේ ෆෝන් එකේ ෆ්‍රේම් එක ගත්තොත් ඇලුමිනියම් ෆ්‍රේම් එකක් තියෙන්නේ. වාරම ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ඇලුමිනියම් ෆ්‍රේම් එකක් ගැන Samsung වල සාමාන්‍යයෙන් S series වල විතරයි ඇලුමිනියම් ෆ්‍රේම් එකක් එන්නේ. A series එකේවත් M series එකේවත් නෑ. ඉතින් A series එකේ ආපු සුපිරිම ෆෝන් එකක් ඇලුමිනියම් ෆ්‍රේම් එකක් තියෙන. මාරම ලුක් එකක් තියෙන මේ ඇලුමිනියම් ෆ්‍රේම් එකට. ඇලුමිනියම් ෆ්‍රේම් එකත් එක්ක ෆෝන් එකේ මාර ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ෆෝන් එකේ බෑක් එක ගත්තත් ග්ලාස් එකක් තියෙන්නේ. බ්ලැක් ග්ලාස් එකක් තියෙන්නේ. ඊටම හොඳ බ්ලැක් ග්ලාස් එකක්. මේක ස්පීකර් සෙටප් එක ගත්තත් ස්ටුඩියෝ සුපර් ස්ක්‍රීන් ස්පීකර් සෙටප් එකක් තියෙන්නේ. මේ ෆෝන් එකේ 68 IP රේට් එකක් තියෙනවා. අපි එහෙනම් යමු ෆෝන් එකේ අනිත් ෆීචර්ස් ගැන කතා කරන්න. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගත්තොත් 6.7 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. මේකේ සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේකේ. ඒ වගේම තමයි Gorilla Glass Winter Plus glass එකක් තියෙන්නේ. මේක Full HD 10 Plus තියෙනවා. 1900 brightness එකක් තියෙනවා. ෆෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක බලද්දී ඉතාමත් හොඳ ඩිස්ප්ලේ එකක් මේ ෆෝන් එකට හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මට ඔයාලට මුලින්ම කියන්න අමතක වුණ දෙයක් තියෙනවා. ඒ තමයි මේකේ fingerprint lock එක. ඔයාලා හිතනවා ඇති fingerprint එක මේ power button එකේමයි තියෙන්නේ කියලා. නෑ. මේකේ fingerprint එක තියෙන්නේ ඩිස්ප්ලේ එකට තමයි fingerprint එක දීලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකේම තමයි fingerprint එක තියෙන්නේ. ඉතින් Samsung එකේ S series එකකට පස්සේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකටම fingerprint එක ආපු එකම ෆෝන් එක කිව්වොත් මේක කියලා මම හිතනවා. අපි මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක පැත්තට ගියොත් මේන් කැමරා එක මෙගාපික්සල් 50ක මේන් කැමරා එකකුත් අල්ට්‍රා වයිඩ් ඇන්ගල් කැමරා එක මෙගාපික්සල් 12කුත් මැක්‍රෝ කැමරා එක මෙගාපික්සල් 5ක මැක්‍රෝ කැමරා එකකුත් දීලා තියෙනවා. එහෙන් බැලුවම පස්සේ Samsung S series ෆෝන් එකේ එන කැමරා සෙටප් එකට සමාන කැමරා සෙටප් එකක් තමයි දීලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ කැමරා සෙටප් එක Apple phone 14 එකේ 15 එකේවත් නැහැ. මම මේක චෙක් කරලා බැලුවා iPhone 14 එකත් එක්ක iPhone 14 එකකින් ගන්න ෆොටෝ එකත් එක්ක බලුවම පස්සේ ඒතර මාර ක්වොලිටි එකක් තියෙනවා Samsung A56 එකේ එන කැම් එකකින් ගන්න ෆොටෝ වල. ඒ වගේම තමයි මේකේ වීඩියෝ ක්වොලිටි එක ගත්තොත් 4K 30 fps වීඩියෝ ක්වොලිටි එකක් තියෙනවා මේකේ. ඉතින් මේ ප්‍රයිස් එකට එන ෆෝන් එක 4K 30 fps තියෙන කැම් එකක් තියෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. මොකද සාමාන්‍යයෙන් 4K වීඩියෝ දෙන්නේ දැනට තියෙන ෆෝන් වලින් iPhone වල විතරයි. ඉතින් iPhone එකත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඉතාමත් හොඳ වීඩියෝ ක්වොලිටි එකක් තියෙනවා Samsung මේ A56 කැම් එකේ වීඩියෝ ක්වොලිටි එක. ඉතින් මේ ෆෝන් එකේ ෆන් කැම් එකෙන් ගන්න වීඩියෝ වල 4K වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් මේකේ ෆන් කැම් එක මෙගාපික්සල් 12ක ෆන් කැම් එකක් තියෙනවා. ඔයාලට මම මේකේ බැක් කැම් එකෙන් ගත්ත 4K වීඩියෝ එකක් පෙන්නන්නම්. ඒ වගේම තමයි මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් සුපර් ස්ටේඩින් කියන ඔප්ෂන් එක. ඉතින් මේක Apple එකේ තිබ්බ ඇක්ෂන් මොඩ් එකට සමාන ඔප්ෂන් එකක්. හැබැයි මේක දැම්මම පස්සේ පොඩ්ඩක් වීඩියෝ ක්වොලිටි එක අඩු වෙනවා. ඉතින් Apple එකේ තියෙන ඇක්ෂන් මොඩ් එකට සමාන ඔප්ෂන් එකකුත් මේ Samsung A56 කියන ෆෝන් එකට ඇවිල්ලා තිනවා. මම ඔයාලට ඒකේ වීඩියෝ එකකුත් දාන්නම්. පුළුවන් වුණොත් ඔයාලට බලන්න. ඔයාලට වෙනදී 4K වීඩියෝ එකක් මම මේ වෙලාවේ අරගන්න. මගේ Samsung Galaxy A50 ෆෝන් එකේ මොන වගේ කොහොමද ක්වොලිටි එක තියෙන්නේ කියලා. ඊට සාමාන්‍යයෙන් ඊට ඉතාමත් හොඳ ක්වොලිටි එකක් තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. තාලා 4K වීඩියෝ එකක් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ෆන් කැම් එකෙත් 4K වීඩියෝ ක්වොලිටි එක කොහොමද කියලා. අපි දැන් බලන්න යමු මේ ෆෝන් එකේ තියෙන performance ගැන. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන chipset එක තමයි Exynos 1050 engine කියන 4 nanometer chipset එක. ඉතින් ගොඩක් කට්ටිය Exynos chipset එකට එච්චර කැමති නෑ. මොකද Samsung ලගේ chipset මේ chipset එක පොඩ්ඩක් රත් වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මම මේ ෆෝන් එක කරන් use කරද්දී නම් මට කිසිම lag ගතියක්වත් ෆෝන් එකේ රත් වීමක්වත් උනේ නැහැ. මම හිතනවා Samsung ලා මේ පාර සුපිරිම chipset එකක් එයාලා build කරලා තියෙනවා කියලා. ඒකම තමයි මේකේ capacity එක ගත්තොත් 8GB RAM 120 storage 256 storage තියෙන ෆෝන් එකක් තියෙනවා. අනිත් එක තමයි 12GB RAM 120 storage 256 storage තියෙන එකක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් මම දැක්ක මේ ෆෝන් එක ගැන විස්තර දාලා තිනවා YouTube channel වල. හැබැයි මෙන්න මේ features එක ගැන යාලා ගොඩ දෙනෙක් කියලා නැහැ. මම ඔයාලට පෙන්නන්න ඒ මොකද්ද කියලා. ඔයාලට පේන ඇති මෙන්න මෙතන device care කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ memory කියලා තියෙනවනේ. මෙන්න මේ memory කියන තැනට ගියාම memory checking එකක් යනවා. ඒක ගියාට පස්සේ ඔයාලට extra RAM එකක් add කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ RAM එක 4GB 6GB 8GB දක්වා වැඩි කරගන්න පුළුවන්. 4GB 2GB ඉඳන්ම තියෙනවා.
මේක 2GB නම් තියෙන 2GB 4GB 6GB 8GB එක. ඉතින් ඇත්තම ගියොත් මේ ෆෝන් එකෙන් ෆෝන් එක ඔන් කරද්දී ඔටෝ තිබ්බේ මෙන්න මේ 4GB කියන එක දාලා 8GB RAM එකක් ගත්ත එක්කෙනෙකුට මේ කෙලින්ම 8GB තව 8GB එක්ස්ට්‍රා ඇඩ් කරලා 16 වෙනකන් යත හැකි. ඇත්තම ගියොත් ඒක ඉතාමත් හොඳ ෆීචර්ස් එකක්. ඉතින් ගොඩ දෙනෙක් මේ ෆෝන් එක ගැන කතා කරද්දී මේ ෆීචර්ස් එක ගැන කතා කරේ නැහැ. ඉතින් ඔයාලා දන්නවද මේ ෆෝන් එකට One UI 8 සහ Android 16 අලුත්ම version එක කියන්නේ Samsung ලගේත් අලුත්ම version එක සහ Android අලුත්ම version එක use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකට අවුරුදු 7ක් වෙනකන් Samsung ලගේ සහ Android update දෙනවා කියලා තියෙනවා. ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ෆෝන් එකක්. අපි නම් මේකේ ෆෝන් එකේ system එක පොඩ්ඩක් බලන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතන device crack කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති storage එක කොච්චර දැන්ට fill වෙලා තියෙනවද කොච්චර තියෙනවද ඊට පස්සේ battery level එක RAM එක app protection ඉතින් මෙන්න මේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි Samsung ලගේ අලුතින්ම ආපු update එක last update එක One UI version 8 සහ Android version 16 අලුත්ම අප්ඩේට් එකත් එක්ක මේ ෆෝන් එක තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන මේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක. ඉතින් මේ ෆෝන් එකේ බැටරි කැපැසිටි එක ඔයාලට පේනවා ඇති මෙතන 5000යි. මේකස් 5000ක බැටරි කැපැසිටි එකක් තියෙන්නේ. ඇත්තටම හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවා මේ ෆෝන් එකේ. මම ෆෝන් එක ෆුල් charge කරලා ඔයාලට මම පෙන්නන්න. මේ ෆෝන් එක මම ෆුල් charge කරලා දැන්ට දවස් 4ක් වෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් තියෙනවා full charging will last about 4 days 10 hours. දවස් 5ක් විතර න full charge කරලා මේකේ බැටරි දැන්ට 112ක් තියෙනවා. ඉතින් මම මේක normal use කරා කියන්නේ data පාවිච්චි කරා එක දිගටම නෙමෙයි සාමාන්‍ය normal data පාවිච්චි කරලා normal call අරගෙන එක full charge එකකින් දවස් 4ක් ෆෝන් එක තියාගන්න පුළුවන් කියන්නේ ඇත්තටම සුපිරියක්. ඉතින් මේ ෆෝන් එක Samsung එකෙන් ගහපු සුපිරිම ෆෝන් එකක් කිව්වොත් මම හරියි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් Apple ෆෝන් වල තියෙන features එකක්. ඒ කියන්නේ Samsung S series එකේ තියෙන features එකක්. ඒ කියන්නේ මේ ෆෝන් එකට eSIM එකක් use කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ price එකකට eSIM එකක් use කරන්න පුළුවන් ෆෝන් එකක් හම්බ වෙනවා කියන්නේ ලොකු දෙයක්. සාමාන්‍යයෙන් Samsung ලගේ හොඳම ෆෝන් එක විදිහට තියෙන්නේ S series එකනේ. ඊට පස්සේ තමයි A series එක තියෙන්නේ. Samsung A series එකේ තියෙන මේ ෆෝන් එකට eSIM එකකුත් දීලා තියෙනවා. හරි. අපි එනම් ෆෝන් එක දැන්ට පොඩ්ඩකට පැත්තකින් තියාගමු. ඔයාලා ෆෝන් එක ගද්දිම iClass mobile එකෙන් මෙන්න මේ වගේ Samsung ලගේ ඔරිජිනල්ම charger එකක් කියලා අපිට දෙනවා. ඉතින් මේ charger එකත් ඔයාලට පේනවා ඇති. මේ charger එකත් Vietnam charger එකක්. මෙන්න මේ වගේ C port charger එකක්. ඉතාමත් හොඳ බරක් තියෙන C port charger එකක්. ඉතින් ඔයාලට අඩුවටම ෆෝන් එකක් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම යන්න iClass mobile shop එකට. 2026 අලුත් අවුරුද්ද සුබ වෙන්නේ කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගම අදට මගේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, අනිත් අයටත් බලන්න, share කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන bell notification එකත් on කරගෙන යන්න. අලුතින්ම දාන වීඩියෝ ඔයාලා අතරට අරගෙන එන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.